ඉතින් ආයිබෝන් හැමෝටම මට ගොඩක් කට්ටිය WhatsApp එකේ මැසේජස් එවනවා ප්‍රශ්න කීපයක් අහලා මේ තමන්ගේ ඉතුරු කිරීම ගැන කරන්න යනකොට තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් ඇත්තටම සන්තෝෂයි මොකද ගොඩක් කට්ටිය තමන් මම හිතුවට වැඩිය ගොඩක් කට්ටියගේ උනන්දුවක් තියෙනවා තමන් හම්බ කරන එකෙන් කීයක් හරි මාසිකව නැත්නම් යාට කැමති විදිහට මේ කියන්නේ තමන් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ගොඩක් අයට තියෙනවා හොඳ උනන්දුවක්. මේ ප්‍රශ්න වලින් මට තේරෙන්නේ ඒකයි. ඉතින් මම හිතුවා මේකේ එන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තිබ්බා. මට හිතුණා ඒක හැමෝටම පොදු ප්‍රශ්න කියලා. මම මේ අයගේ නම් ගම් නොකිය ඉන්න රට විතරක් කියන්නම්. ප්‍රශ්න කියන්නම් මොකද හේතුව ඒ ප්‍රශ්න සමහරට ඔයාටත් තියෙනවා ඇති. ඔයාට මම අහුව නැතුණාට සමහරවිට මගේ වීඩියෝ බලනකොට එතන ඇති මේක මෙහෙම කොහොමද කරන්නේ? මෙහෙම කරන්න කියලා සමහරට ඔයාට එතනම ඇති. ඉතින් මේ ප්‍රශ්න අපි ගත්තොත් එහෙම මම ටිකක් ගන්නම් කීපයක් මොනවද පොදු ප්‍රශ්න කියන එක. ඇත්තටම එක්කෙනෙක් කියනවා මිසසරත් I saw your video about S&P 500 plan. Can I join this while I'm in Dubai? How does this plan work from here? ඔයා අහන දේ ඇත්තටම හරි වැදගත්. මොකද ලංකාවෙන් පිට වැඩ කරනකොට අපිට පඩිය හම්බ වෙනවා. හැබැයි අපි දන්නවා අපිට අපිම තමයි ඒවා දාගන්න ඕනේ අපේ සේවිංස් වලට. අපිම තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් එයා අහනවා මෙහෙන් ඉඳලා කොහොමද දාන්නේ කියන එක. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහේ හිටියත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මේක world wide web එක හරහා කරන්නේ. ඒ කියන්නේ online සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාගේ mobile phone එකෙන් නැත්නම් device එකක් තියෙනවා නම් මොකක් හරි එකක් ඉන්ටර්නෙට් යන එක කරන්න පුළුවන්. එතකොට තමන්ගේ බැංකු කාඩ් එක නැත්නම් බැංක් account එකෙන් සල්ලි directly transfer කරන නිසා ගැටලුවකුත් නැහැ. monthly quarterly නැත්නම් half yearly දාගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම යන්නේ තමන්ගේ account එකට. ඒ නිසා එතන බය වෙන්න දෙයක් නැහැ කියලා මම reply කරා. ඊළඟට තව එක්කෙනෙක් අහනවා එයා ඉන්නේ අජ්මාන් දුබායි බං. I'm working in Ajman. Can I start the capital guaranteed plan with $200 per month and can I increase it later? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව ගොඩක් අයට පටන් ගන්න පුළුවන් පොඩිවට. හැබැයි කාලෙත් එක්ක ඉස්සරහට යනකොට ඔයාට වැඩියෙන් සල්ලි දාලා මේක ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම ප්ලෑන් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් මොනවා කරත් කමන්නේ තමන්ගේ පඩියෙන් මුලින්ම පටන් ගන්න එක තමයි අමාරුම වැඩේ. ඒක කරගත්තා නම් හරි. ඊළඟට from Qatar, hi bro, I want to save for my kids university fund. Will this plan help me to build that in 10-15 years? මෙයාගේ පොඩි එක්කෙනාගේ අරමුදලක් build up කරන්න ඕනේ. මෙයා ඉන්න කතාර වල. හැබැයි කතාර වල ඉන්න එක්කෙනා කොහොමද ඒ අරමුදල build up කරන්නේ? ඉතින් ලෝකෙ කොහේ හිටියත් කමන්නේ. ඔයාගේ අරමුණ තියෙන්නේ ළමයි වෙනුවෙන් අධ්‍යාපනයට ෆන්ඩ් බිල්ඩ් අප් කරන්න නම් ඉන්න තැන පටන් ගන්න. ඒක කරන්න පුළුවන්. ඊළඟ තමයි UK ඉඳලා වනවා අපිට මෙසේජ් එකක්. I am working here in London. Can I manage this plan myself? How can I see my investment value and market updates? මේකේ අත්‍තරම තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන්න තියෙන්නේ chart බල කරන්න දෙයක් නැහැ. එතකොට මේක හැම මාසෙම අපි S&P 500 එකේ ෂෙයාර් එක දැක්කම Google ගේ බලන්න පුළුවන් වොන්නම් සිස්ටම් එකේ පෙන්වන ඔක්කොම ටික. හැබැයි මම නිකන් කියන්නේ හැමෝටම දැනගැනීම සඳහා. ඔයා දැන් බලන් ඉන්නවා නම් මේ වීඩියෝ දිහා ඔයාට පුළුවන් දැන් ගිහලා ගහලා බලන්න Google එකේ S&P 500 index කියලා. ඔයාට ඔක්කොම ටික පෙන්වනවා එතන. එතකොට ඔයාලා ඩිරෙක්ට්ලි සල්ලි ටික යනවා පේනවා, යුනිට් ගන්න පේනවා, හැමදේම පේනවා. ඒක ඇතුලේ ලෝකේ කොහේ හිටියත් කමන්නේ කාටවත් ඒක මේ දීලා බලන්න දෙයක් නැහැ. ඔයාටම බලා ගන්න පුළුවන්. ඊළඟ තමයි ඕස්ට්‍රේලියා ඉඳලා එනවා අපිට එකක්. Is this plan risky? I don't want to lose my money. So can you help me? Plan එක risky ද කියලා අහනවා. අවදානම්ද? ගොඩක් කට්ටිය කැමති නැහැ අවදානම් තියෙන නිසා ෂෙයාර් මාකට් එකට යන්න. හැබැයි ඔයාලා දන්නවා මේ plan එකේ තියෙන වාසිය තමයි ෂෙයාර් මාකට් එකේ ඉන්වෙස්ට් කරාට capital guaranteed downside protected. ඒ කියන්නේ ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. සල්ලි ටික දාන ටික වර්ධනයට යොමු වෙනවා. මාකට් එක ක්‍රෑෂ් වුණොත් ගාරන්ටි කරපු මුදල අනිවාර්යෙන් අතන හම්බ වෙනවා. මාකට් උඩ ගියොත් මාකට් එක ඒ වැඩි වෙච්ච මුදල වලට හම්බ වෙනවා. ඊළඟ තමයි තවත් කෙනෙක් අහනවා ඕස්ට්‍රේලියාවෙන් how do I start from this from Australia? Do I need to come to Dubai? නෑ. ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේද නැත්නම් ඉන්නේ කැනඩාද නැත්නම් අපි හිතමු ඉන්නේ කොහේ හරි මිඩල් ඊස්ට්ද කිසි ගැටලුවක් නෑ. යුරෝප්ද. මොකද මෙතන ඔන්ලයින් ඇක්සස් එක දෙනවා. ප්ලෑන් එක අප්‍රූව් වුණාට පස්සේ ලොගින් වෙලා කරන්න පුළුවන්. අය අමුතුවෙන් කවුරුත් කියලා දෙන්න දෙයක් නෑ. අපි ගයිඩ් කරනවා ඔක්කොම. Malaysia යනවා.
can I withdraw my money anytime if I need it? හොඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඇත්තටම ඔයාම කල්පනා කරලා බලන්න. මේ සල්ලි withdraw කරන්න පුළුවන්. පුළුවන් අවස්ථා දෙකකදී. එකක් තමයි plan එක සම්පූර්ණ වුණාට පස්සේ Tamanට ඕන වෙලාවක ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අතරමැද ගන්නවා නම් අවුරුදු දෙකකට පස්සේ තියෙන amount එකක් තියෙනවා. ඒකෙන් partial withdrawal එකක් කරන්න පුළුවන් ඕන නම්. අපි කියන කොටස් වශයෙන් ගන්න පුළුවන්. දැන් නිකන් හිතන්න අනිත් account වගේම මේකත් හැමදාම withdraw කරන්න පුළුවන් මොකද වෙන්නේ? fund එකක් build up කරන්න හම්බෙන්නේ නැහැ. මේකේ මූලික කර්මුණ තමයි ඔයා වෙනුවෙන් fund එකක් build up කරන එක. දැන් මේ දක්වා ඔයාලා වැඩ අවුරුදු 10 15 සමහරට අවුරුදු 2 3 ඔයාලා වැඩ කරලා ඇති. සල්ලි බැංකුවට දානවා. ඊළඟ මාසෙනකොට ATM එකෙන් ගන්නවා. ඇයි? ඒක දාන්නේ grow වෙන්න නෙමෙයි. ඒක දාන්නේ අපි සල්ලි ඉදදා ගන්න. ඔයා මේ grow වෙන සල්ලි ටික දාගන්න එපා එහෙම account එකකට. එතකොට ඒකත් withdraw වෙනවා. එතකොට මේකේ අරමුණ තමයි ඔයාලා උපද්දන මුදල, ඔයාලා දාන මුදලට තව වර්ධනයක් වෙන්න නම් ඒ කාලයක් තිස්සේ ගොඩනගෙන්න ඕනේ. එතකොට මේකෙදී අර හැමෝම කියනවා වගේ අපිට අද දාලා හෙට withdraw කරොත් මොකද වෙන්නේ? fund එක build up කරන්න බෑ. ඒ නිසා මේකේ තියෙනවා රෝල් එකක්. minimum 2 years බලන් ඉන්න ඕන දාපු වෙලේ කොටසක් ගන්න. ඊළඟට plan එක complete වුණාට පස්සේ ඕන වෙලාවක ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි අපේ target එක achieve කරලා ඉවරයි. එතකොට මේක target oriented plan එකක්. අපි කියන්නේ target එකක් අරමුණු කරගෙන එකක්. ඔයාලට build up කරන්න ඕන ගාන මේක ඇතුලේ build up කරන්න පුළුවන් plan එකක් තමයි තියෙන්නේ. From Oman අපිට අපෙන් අහනවා එක්කෙනෙක්, what happens if the market goes down? Will my account value drop? මාකට් එක ඩ්‍රොප් වෙන එක තමයි හොඳම මේ අවස්ථාවේදී. ඇයි? ඔයාලා දැන් ඉන්නේ බයි කරන අවස්ථාවේ. සාමාන්‍යයෙන් ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් ගන්න ගියාම ඔයාලා ඩිස්කවුන්ට් බලනවනේ. ඒ වගේ අමනම් කියන්නේ ඔයාලගේ ප්ලෑන් එක ඉනිෂියල් අවස්ථාවේදී මුල් අවස්ථාවවලදී ඩ්‍රොප් වෙනවා නම් ඔයාලට ලාභයි. ඇයි? ඒතර ගොඩක් යුනිට් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා විත්ඩ්‍රෝ කරන ටයිම් එකට ඔයාලට ඕනේ growth එකක්. එතකොට මේකේ තියෙන වාසිය තමයි අර කැපිටල් ගරන්ටි එක තියෙන නිසා මෙහෙම අඩු වෙලා ගිය මාකට් එක උඩට ගිහිල්ලා ආයෙ ඩ්‍රොප් වුණොත් එහෙම ඔයාගේ කැපිටල් එක ගරන්ටි නිසා ඔයාලට බලන්න දෙයක් නැහැ. අර ගත්ත ලාභය ඔයාලට තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදී මාකට් එක ඩ්‍රොප් වුණා කියන එක ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මාකට් එක ඩවුන් වෙන එක ඔයාලට හොඳ දෙයක්. ඊළඟට මාළදිවෙන් නම් අපි කරනවා, can I invest in S&P 500 even if I don't have much knowledge about trading? Can I invest in S&P 500 even if I don't have much knowledge about trading? නෑ. knowledge එකක් ඕනම නෑ. ඔයා ට්‍රේඩින් කරන්න යන්නේ නෑ. chart බලන්න යන්නේ නෑ. ඇනලයිස් කරන්න යන්නේ නෑ. අකරන්නේ හැම මාසෙම නැත්නම් හැම ක්වාටර්ලි එකකට හැම අවුරුද්දෙම යම් කිසි මුදලක් අරිනවා වාගේ ෂෙයා account එකට කොහෙද S&P මාකට් එකේ ඇරලා දෙන account එකට. ඒ නිසා වයන්න දෙයක් නෑ. එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඊළඟට සෞදි එක අපෙන් අහනවා, සෞදි අරාබියාවේ ඉඳලා what is the minimum amount to start and can I double it after few years? ඔව්. පටන් ගන්න පුළුවන් ඩොලර් 100න් පටන් ගන්නත් පුළුවන්. ඒක 100 එක ඩොලර් 200න් යන්නේ. ඩොලර් 200න් මාසෙ පටන් අරගෙන ඕනේ ගාණක් වාට දාගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක මේකෙදි තියෙන chance එක තමයි කාලෙන් කාලයට බෝනස් එකක් හම්බුනොත් නැත්නම් ඔයාලට මහරි සල්ලි අතර හම්බුනොත් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන ලාවට වැඩියෙන් දාන්න. ඒක ඔයාලට වාසියි. ඊළඟට මම තව එකක් දැන් ප්‍රශ්න ගන්න. Mr. Sadat, I really want to start saving, but every month my salary just disappears. How can I start investing regularly without feeling the pressure? ඔව් ගොඩක් අය ප්‍රශ්න තමයි සල්ලි එනවා. හැබැයි ඊළඟ මාස වෙනකොට සල්ලි දෙක යනවා. ඉතින් මේ plan එක තුලදී ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද ඔයාට හැම මාසෙම තමන්ගේ account එක connect කරාට පස්සේ ඒක automated. ආයෙ බලන්න දැන් loan වලට සල්ලි යනවා වගේ තමයි. ඔයාගේ investment එක නොකඩ ඔයා මේක යනවා. ඒ නිසා ඒක pressure එකක් නැහැ. පුළුවන් ගාන දායි යන්නේ. කිසි ගැටලුවක් නැහැ. I am 35 now and I don't have any proper retirement plan yet. Is it too late to start investing? නෑ. ඔයාගේ වයස කී වුණත් කමක් නැහැ. රිටයර් වෙන්න නම් හොඳ ෆන්ඩ් එකක් ඕනේ. ඒක ඔයාට ඕන වෙලාවක තමන්ට ඕන විදිහට හදා ගන්න පුළුවන් plan එකක්. too late නෑ. දැන් මම පටන් ගන්න. ඒක හොඳයි. අපි last එකම මේක හමු. Bro, there are so many online investment nowadays. How do I know which one are safe and genuine? ඇත්ත. අද ඔයා online ගියපුවම ඕන තරම් plans තියෙනවා, ඕන තරම් companies තියෙනවා. හැබැයි ඔයාට ගැලපෙන එක හොයාගන්නේ කොහොමද? හරි simple. එවන්න විස්තර ටික අපි මේ කියපු ටික එහෙම ඔයාලට දෙනවා. ඔයා කැමති නම් ඒක පටන් අරගෙන capital guarantee එක යටතේ ඔයාට පුළුවන් invest කරන්න. ඉතින් මම හිතනවා මේ ගොඩක් ප්‍රශ්න වලින් ඔයාලට ඒ වගේ ප්‍රශ්න වලට උත්තරේ හම්බ වෙනවා ඇති කියලා.
ඔයාට ගැටලුවක් තියෙනවා නම් අදම මට එවන්න. මම අනිවාර්යෙන් පර්සනලි රිප්ලයි කරනවා. ඒතකොට මේ ප්‍රශ්නේ අනුව අපිට පුළුවන් මේ ප්‍රශ්නේ අපි කොහොමද පිළිතුරක් හොයාගෙන අනාගත අභිවෘද්ධි වෙනුවෙන් ඉතුරු කරන්න කියලා. ඉතින් අනිත් එක තමයි ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය නිකන් සාමාන්‍යයෙන් හිතනවා හෙට කරන්නම් අනිත් කරන්නම් කියලා. එහෙම එකක් නැහැ. දැන් කල්පනා කරන්න. මොකද හැම මාසෙම පඩිය ගත්තට ගොඩක් වෙලාවට සල්ලි යන්නේ ඉතුරු මොලට නෙමෙයි. මේ දැන් මෙයාලා කියන හැටියට හරි අමාරුයි ඉතුරු කරන්න. ගොඩක් කට්ටිය අපිට දන්නවා 90ක් අයගේ ප්‍රශ්න තමයි එන සල්ලි ටික මදි ඉතුරු කරන්න. ඉතින් පටන් ගත්තේ නැත්නම් ඉතුරු වෙන්නෙම නැහැ. දැන් ලෝන් එකක් ගත්තාම යා ලෝන් එක ඉවර කරනවානේ. මොකද හේතුව ඒකට පුෂ් කරන නිසා. කතා කරනවා, කෝල් කරනවා, රිකවරි එකෙන් එනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා ලෝන් එකක් ගත්තාම අනිවාර්යයෙන්ම ගෙවලා ඉවර කරන්න වෙනවා. ඉන්ට්‍රස්ට් එකකුත් එක්ක. හැබැයි අපිට බැරි ඇයි ඒ එෆර්ට් එක දාන්න අපේ සේවිං ප්ලෑන් එක බිල්ඩ් අප් කරන්න. මොකද ඒක අනාගතේ වාට අවශ්‍ය වෙන දේ. අපි දන්න ඕනේ කියලා. හැබැයි අපි ඒක කරන්න දඟලන්නේ නැහැ. ඇයි හේතුව? කාලෙත් එක්ක එනවා. දැන් නිකන් අහලා බලන්න කගන්නේ අවුරුදු 60 කෙනකින් දැන් අහලා බලන්න ආය පටන් ගත්ත ජොබ් එක මුලින් ඉඳලා ආය ගියොත් අවුරුදු 30ට ගියොත් එයා කරන්නේ මොකද්ද මුලින්ම කියන්නේ? එයා බය නැතුව කියයි මං ගන්න හපඩියෙම ගණක් ඉතුරු කරනවා කියලා. ඒ නිසා මේ අයිඩියා වලට දාගන්න ඔයාගේ සල්ලි අතට ආපු ගමන්ම ඔයා වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අයින් කරන එක අපිට කරන්න එපා. මේක තමයි හොඳම ඔප්ෂන් එක කියලා මම කියන්නේ. මොකද හේතුව මේකේ මාකට් එක යන්න පුළුවන්. මාකට් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඩවුන් වෙන්න පුළුවන් මාකට් එක. ඒ අතරදී ලාභයට ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ කැපිටල් එක අවසානයේදී ඔයාට හම් වෙනවා කියන එක ගැන තියෙන නිසා බය නැතුව එන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම ඔබේ ගැටලුවත් මට දැම්මම එවන්න. අපි කතා කරලා අදම ඔබේ ප්ලෑන් එක පටන් ගන්න. ළමයන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, රිටයර්මන්ට් එකට වෙන්න පුළුවන්. නැත්තම් මොනම හරි ෆන්ඩයක් බිල්ඩ් කරන්න වෙන්න පුළුවන්. ඒ සියල්ලට මේක ඇතුලේ ඔබට තියෙන ඔප්ෂන් එකක්. ඉතින් බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරන්න.